චීනයේ නිග්බෝ නගරයේ චාර්ජිං ස්ටේෂන් එකකදී චාර්ජ් වෙමින් තිබුණු ඉලෙක්ට්‍රික් SUV එකක් එකපාරටම පිපිරිලා ගිනිගත්තේ භයානක සිදුවීම ඔයා දැක්කද? වාහනය ඇතුලෙන් ඝන කළු දුමක් එක්ක එකපාරටම ගිනි ජාලාවක් මතුවෙද්දි ඒ අසල තිබ්බ අනිත් වාහන සහ මිනිස්සු ජීවිත බේරගන්න දිව්වේ හිතා ගන්නවත් බැරි විදියට. EV එකක් චාර්ජ් වෙද්දී මෙහෙම එකපාරටම පිපිරෙන්න හේතුව මොකක්ද? අද මෝටර්වර්ස් වීඩියෝවෙන් අපි බලමු මේ සිද්ධිය පිටිපස්සේ ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ සහ අපි දැනගත යුතුම වැදගත් කරුණු කීපයක්. ගොඩක් අය හිතන්නේ EV එකක් charge වෙද්දි මෙහෙම පිපිරෙන්නේ EV ටෙක්නොලොජි එකේ තියෙන ලොකු අවුලක් නිසා කියලා. නමුත් පරීක්ෂණ වලින් හෙළිවුණ ඇත්තම කතාව ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්. මේ SUV රථය මීට කලින් ලොකු අනතුරකට ලක් වෙච්ච එකක්. ඒ අනතුරෙන් පස්සේ මේ වාහනේ අයිතිකරු මේක නිල සේවා මධ්‍යස්ථානයකට නොදී එළියෙන් පිට අලුත් වැඩියා කරන ස්ථානයකින් අඩු මුදලකට රෙපෙයාර් එක කරගෙන තියෙනවා. අනතුරේදී වාහනේ ලිතියම් අයන් බැටරි පැක් එකට සහ ඊට අදාළ තර්මල් මැනේජ්මන්ට් සිස්ටම් එකට හානි සිදු වෙලා තියෙන්නේ. නමුත් ඒක නිසි පරිදි පරීක්ෂා කරලා නැහැ. ලිතියම් අයන් බැටරියකට හානි සිදු වෙලා තියෙද්දි ෆාස්ට් චාර්ජරයකට සම්බන්ධ කළාම සිද්ධ වෙන්නේ මොකක්ද? අධික විදුලි ධාරාවක් එකපාරටම බැටරියට ගලාගෙන යද්දී හානි වෙච්ච බැටරි සෙල්ස් ඇතුලේ අධික උෂ්ණත්වයක් හදිස්සියෙන්ම හැදෙනවා. ඉතින් මේ ක්‍රියාවලියට අපි කියන්නේ තර්මල් රනවේ කියලා. තර්මල් රනවේ එකක් පටන් ගත්තම බැටරිය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 500ත් 800ක් දක්වා තප්පර කිහිපයකින් ඉහළ යනවා. ඊට පස්සේ ඇතුලේ තියෙන ෆ්ලේමබල් ගෑසස් පිට වෙලා මේ වගේ විශාල පිපිරීමක් සහ ගිනි ජාලාවක් ඇති වෙනවා. ලංකාවේ දැනටමත් EV පාවිච්චි කරන සහ ඉදිරියට EV එකක් ගන්න ඉන්න ඔයා දැනගන්න ඕන කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඇක්සිඩන්ට් ඩැමේජ්. ඔයාගේ EV එක මොනවා හරි අනතුරකට ලක් වුණා නම් කවදාවත් පිටතැන් වලින් හදන්න යන්න එපා. හැම වෙලාවෙම ඕතරයිස් ඩීලර්ගෙන් ඒ අදාළ සේවාවන් ලබා ගන්න. 2. බැටරි හෙල්ත් චෙක්. සර්විස් එකේදී බැටරි මැනේජ්මන්ට් සිස්ටම් සහ අන්ඩර්බොඩි ප්‍රොටෙක්ෂන් එක හරියටම චෙක් කරගන්න. 3. ඕවර්හීටිං වර්නින්ග්ස්. චාර්ජ් වෙද්දී වාහනයෙන් අනවශ්‍ය දුමාරයක් හෝ අධික රත් වීමක් ආවොත් වහම චාර්ජින් එක ස්ටොප් කරලා ආරක්ෂිතව ඉවත් වෙන්න. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් කියන්නේ ෆියුචර් එක උනාට නිසි නඩත්තුව නැත්නම් ඒක ඉතාම අනතුරුදායක වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක EV පාවිච්චි කරන ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරලා දැනුවත් කරන්න. EV සේෆ්ටි සහ වාහන නඩත්තුව ගැන මේ වගේ අලුත් තොරතුරු දැනගන්න මෝටර්වර්ස් channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.